අම්මට මුදලාලි මහත්තයා. ඔය තමුන් උදේ ඇවිල්ලා මම නැති වෙලාවට කඩේ බලා ගන්න විදියනේ. ඈ මේ අම්මපා බලා ගන්න තිබුණා හොරෙක්වත් පැන්න නම් ඌ මේ කඩේට කරන විනාශේ. බලා ගන්න වෙන්නේ නැහැ මුදලාලි මහත්තයා. ඉතින් බලා ගන්න වෙන්නේ නැහනේ. මොකද හොරෙක් ආව නම් මට ඇහැරවලා හොරකම් කරන්නේ නැහනේ. අනේ මගේ කට ළමයෝ හැම වෙලේම අවධානයෙන් ජීවත් වෙනවා. අවධානය තමයි අංක 1. අනේ යන්න මුදලාලි මහත්තයා යන්න. හරි මුදලාලි මහත්තයා කියන්න බලන්න අපි අවධානයෙන් හිටියා කියලා වැලිමට අලගොයියට මොනවද ලැබෙන්නේ? මොකද්ද? මොකද්ද? නෑ මං ඇහුවේ මොකද්ද කිව්වේ? නෑ මම නිකන් ගොන් කතාවක් කිව්වේ මම. ගණන් ගන්න ඉපා. අන්න බලන්න කුමුදු නංගිය මේ ගමේ කිසිම කලබලයක් නැතුව ජීවත් වෙන අවදානෙන් හැම වැඩක්ම කරන ගමේ ඉන්න එකම මිනිස්සයා කුමුදු නංගි. අනේ කුමුදු කෙල්ල. අනේ මුදලාලි මේ අද නම් වල්පල් දොඩ දොඩ ඉන්න වෙලාවක් නෑ. මුදුම කලබලයකින් මං ආවේ. මේ මට පොල් ගෙඩි 15ක් දාලා දෙන්නකෝ. පොල් ගෙඩි 15? අනේ ඕ මේ දොදොලක් හදා ගන්න තියෙනවා. මම මේ කලබලෙන් දුවගෙන ආවෙත් ඒකයි. ඇත්තටම මුදලාලි මහත්තයා මේ මෙයා එහෙම කිසිම කලබලයක් නැති ගෑනු කෙනෙක් නෙවෙයි. ඇත්ත ඔයා කියපු එක ඇත්ත. ඔව්. මොකද? අනේ මේ නිකන් අනම්මනම් කියවන්නේ නැතුව මෙන්න මේ කුමුදු නංගිට අවශ්‍ය බඩු ටික දෙන්න. මේ ඕන්නම් කුමුදු නංගි ඔයාම ඇතුළට ගිහිල්ලා තෝරලා ගන්න. ඔයා දන්නවනේ ඉතින්. ඒක හොඳයි මුදලාලි මහත්තයා. නැත්නම් ඉතින් මෙයා කදාලා දුන්නොත් එහෙම මට ගෙදර ගෙනියන්න වෙන්නේ කලිට පොළුවේ නරක වෙච්ච ඒවා තමයි. එනවා ඉතින් උදව් කරන්න. හරි බොසා හරි මට තේරෙනවා. ඔයාට සල්ලිනේ ඕන. හැබැයි බොසා මෙහෙමයි බොසා මට දැන් ඔයාට දෙන්න මගේ අතේ සල්ලි නෑ. ඒකනේ මං ඔයාට කිව්වේ. මුදලාලි මට කිඹුල බනිස් දෙයක් දෙන්න. හරි. ඔයා කොහොම ඉල්ලුවත් මට මේ වෙලාවේ ඔයාට දෙන්න සල්ලි නෑනේ. මං ඒකනේ ඔයාට කියන්නේ. මුසා ඒව කරන්න එපා මුසා මට පොඩි අවස්ථාවක් දෙන්නකෝ මල්ලේ ඇනෑ මුසා අනේ තේරුම් ගන්නකෝ අනේ කියන එක මං ඔයාට බොරුවක් කරනවද නෑනේ ඇත්තටම කියන්නේ සල්ලි නෑ අඩු ගානේ කන්නවත් අතේ සල්ලි නැතුව ඉන්නේ නෑ කිඹුල මනිත් එකට සල්ලි දෙන්නම් කීයදයි 120යි 120යි උසා උඩ්ඩක් අහන්න ඕනේ කියන දේ. ඊවනේ නෑ මම කියන්නේ ඔයාට දැන් මා විශ්වාසම නැත්තම් මං ගාව තියෙන වටින කියන දේක් මං ඔයාට කියලා දෙන්නම්. මං සල්ලි දෙනකන් ඔයා එක ගා ඔයා ගා තියාගන්න ඕ. වැඩි හරිනේ. ඒක උඩ වැඩි සෙල්ලනේ. නෑ එම කරමු උසා ඒක කියන අපට සිරි මෙච්චරික්මට පොල් ටික තෝරගත්තද? මරුනේ. මාරු බා. දැක්කද? අවදානෙන් වැඩ කරාම කොච්චර වැඩේ ඉක්මනට කරන්න පුළුවන්ද කියලා. අනේ මුදලාලි මහත්තයෝ. මුදලාලි මහත්තයෝ. මොකද කුමුදුනෝන මේ මදුරු එක්ක කෑවද? මදුරු එක්ක කෑවා කියලා එහෙම කෑ ගන්නවද ගොඩක්. අනේ මොකද? අනේ බලන්නකෝ මුදලාලි මහත්තයෝ මේ දැන් මම මෙතන තියලා ගිය ෆෝන් එක කවුද හොරකම් කරලානේ. අම්මට සිරි අවදානේ වැඩි වෙලා බඩු සෙට් වෙලා හරි. අනේ ළමයෝ ඔය තියෙන්නේ ෆෝන් එකක් දරුවෝ. ඔය උතන පේන්නේ නැද්ද? මේ මගේ ෆෝන් එක නෙමේ මුදලාලි මහත්තයෝ මේ මොන මගුලක්ද? මේ මුකෙක් හරි මගේ ෆෝන් එක උගේ ෆෝන් එකට මාරු කරලා මේ
මේ බලන්නකො මේ. කිම්ල බනි. කිඹුල බනේ අප්පට බොල දැන් ආවනේ කඩේට එකෙක් ඈ මං ජීවිතේවත් මේ ගමේ ඌව කලින් දැකලා නැහැ ෂුවර් එකටම ඌ තමයි අරන් යන්නේ නැත්තේ ඔව් ඌට සල්ලි හදිසියක් කියලා කිව්වා හරිනේ ඔය කරලා තියෙන්නේ දැන් මම පොඩ්ඩක් එහෙට මෙහෙට වුණොත් මෙතන ඔක්කොම ඉවරයි. පොඩ්ඩක් අවධානයෙන් ඉන්න එපා මිනිස්සුયો. නෑ මම අර කිව්වේ මේ මං ඔතන ඔය වෙලේ හිටියනම් මුදලාලි ඔය කියන එක තමයි මම කරලා පෙන්නුවේ. හැබැයි ඉතින් ඌ ෆෝන් එක අරන් ගියා කියලා වැලිමට අලගොවියට මොනවද ලැබෙන්නේ ඈ නෑ මම ඒක කිව්වනම් උඹ ඊට පස්සේ කියන එක තමයි මං ඒක කරලා පෙන්නුවේ මේ සමුල්ලා දෙන්න ඔතෙන්ට වෙලා විකාර කර ඉන්න තු මගේ ෆෝන් එක හොයාගන්න විදියක් කල්පනා කරපල්ලකෝ මුන් කතා කිය ඉන්න ඔතෙන්ට වෙලා කිසි අවධානයක් නැහැ මගේ ප්‍රශ්නෙට නෑ අපිට අවධානයක් නැහැ නේද මුදලාලි අපිට අවධානයක් නැහැ දැන් එතකොට තමුල්ල කියන්නේ මගේ ෆෝන් එක නැති වුණා කියලා අරයට කෝල් කරලා බය කරලා ඒ ෆෝන් එක ගෙන්න ගන්න කියලාද ඊයේ මෙච්චර වෙලා ඒක තමයි කිව්වේ ඕක ගෑනු කෙනෙක්ගේ ෆෝන් එකක් කියලා ඌ දැනගත්තොත් කොහොමද දෙන්නේ ඒකනේ අනික ඌ මේ කඩේට ඇවිල්ලා කරපුවා කිව්වා මුදලාලිනේ දැක්කේ මුදලාලි බය නැතුව පිරිමියෙක් වගේ කතා කරන්නකො මං කියන්නේ මම කොහොමත් බය නෑ මිනිස්සුયો ආන්දක මේ බය වුණා මෙයා බය වුණා අනේ මුදලාරි හුරතල් ඉන්න තුන් කෝල් එකක් ගන්නකො අනිත් එක ඌ තාම ළඟපාතක ඇත්තේ පොඩ ඉන්නකො ඒ ෆෝන් එක හරි මම නම්බර එක ඩයල් කරන්න රිංග්ස් යනවා තාම ඔෆ් කරලා ගන්න ඌ හැබැයි තිරිසනෙක් වගේ බය නැතුව කතා කරන්න චණ්ඩියෙක් වගේ කතා කරන්නකො චණ්ඩියෙක් වගේ වජ්ජරේ කියලා ලක්කක් පොල්ලු හිත හොද අක්කා සුරද පවිකා කාගේ වඩ ගොන රැක්කා සීලරගා හෙලෝ හෙලා ඉස්සු අන කට් කරා කට් කරන්න නැති වෙයි කෝල් එකක් කරගෙන hina වෙ හිටියාම කතා කරලා ෆෝන් එක ගන්න හන්ද ගොනෙක් නොවි ඒක තමයි අද නෑ කතා කරන්නකෝ හෙලෝ හෙලා ඔයා දන්නවද මේ කතා කරන්නේ කවුද කියලා මම දන්නවද කොඹ කවුද කියලා ඔබ ලයනල් මෙසිද හැම එකම දැනගන්න මේ මල්ලි ඔයා ඔය කතා කරන්නේ මගේ ෆෝන් එකෙන් උඹට ඕල්මාද දෙයක් උඹ කතා කරන්නේ උඹේ ෆෝන් එකෙන් මම කතා කරන්නේ මගේ ෆෝන් එකෙන් අනේ මේ බොරු මරිසි දාන්න එපා මල්ලි ඔයා දැන් මගේ කඩේට ආවනේ ඇවිල්ලා කිඹුල බනිස් ගත්තනේ උඹට පිස්සුද මිනිහෝ මොන කිඹුල බනිසක්ද මම ගත්ත කිඹුල බනිසක් නෑ අනේ මල්ලි මේ බොරු නම් කියන්න එපා ඔයා කිඹුල බනිස් දෙකක්ම ගත්තා ඒක කිඹුල බනිසක් නෙමෙයි ඔබ කතා කරලා ෆෝන් එක ගැන අහන්නකෝ අවධානය දෙන්නකෝ අප්පා වැඩේට ඒකනේ අනේ මේ මල්ලි දැන් ඔයා මගේ කඩේට ඇවිල්ලා හොරකම් කරන් ගියපු ෆෝන් එක මගේ කරුණා කළා ඒක ගෙනත් දෙන්න මල්ලි මොන කඩයක්ද ඔය තියපන් මිනිහෝ ෆෝන් එක කට් කරා ඉන්නකෝ වජ්ජරේ කියලා ලක්කක් පොල්ලු මේ මල්ලි අර කඩෙන් අරන් ගිය ෆෝන් එක ඔයා මට ගෙනත් දෙනවද නැද්ද පිස්සුද ඔය මං ආපු කඩයක් නෑ දැන් එකපාරක් කිව්වනේ මේ මල්ලි මේ මට කියලා මේ කුණු හරප කියවන්න නැතුව කරුණා කරලා මට මගේ ෆෝන් එක ගෙනත් දෙන්නකෝ තෝගේ ෆෝන් එක මල් ළඟ නෑ යකෝ මේක මගේ ගෑණිගේ ෆෝන් එක අනික මං කඩේකට ආවෙත් නෑ අද තියපන් මොට්ටයක් මගේ කාලා කන්න නැතු ආනන්ද කර ගෑනු කෙනෙක්ගේ ෆෝන් එකක් කියලා කියුණා ඒ කියන හරි බඩු හරි මූ තමා එහෙමද මේ අහන්න ඔය ෆෝන් එකේ වෝල්පේපර් එකට මොකක්ද දාලා තියෙන්නේ කියලා එතකොට අහුවෙනවා මොකක්ද අනේ මගේ ෆෝන් එකේ වෝල්පේපර් එකේ ඉන්නේ මගේ කොල්ලා මේ ඕකේ බෝල් පේපර් එකට තියෙන්නේ මගේ කොල්ලගේ පින්තූරේ ඔයිට වඩා මම තව ෆෝන් එක ගැන කියන්න ඕනද කොහොමද යකෝ මේකේ කොල්ලෙක් ඉන්නේ මේක ඉන්නේ බල්ලෙක්
බල්ලේ මේ ඇත්තරම මේ මං කොල්ලා කියලා කියන්නේ අපේ ගෙදර ඉන්න බල්ලට. අනේ කපුතා වගේ. බල්ලට හරි හරි දැන් කියන්න මල්ලි තමුල්ලට ඔය ෆෝන් එක ගෙනත් දුන්නේ කවුද කියලා. අයියෝ ගෙනලා දුන්නේ අපේ චමින්ද මල්ලි. එහෙනම් චමින්ද මල්ලි තමයි අපේ කඩෙන් කිඹුල පනිස් අරන් ගියේ. ඔය කිඹුල වනිස් නෙමෙයි ෆෝන් එක ගෙනහන්නකෝ. චමින්ද තමයි අපේ කඩෙන් ඔය ෆෝන් එක හොරකම් කරගෙන ගිහිල්ලා තමුන්ට දුන්නේ. අනේ මේ චමින්ද මල්ලි කියන්නේ හොරෙක් නෙවෙයි. තේරම් ෆෝන් එක කාලේ ගන්න නැතු. තිබ්බද? තිබ්බනේ. අයියෝ. හරි මල්ලි මෙහෙමයි. තමුන් නිකමට අපේ එන්න කොනන්ගේ මේ කස්සෙන්නේ. නිකමට අපේ කඩේට ඇවිල්ලා යනවා. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ. මම මොකටද එහෙම රෙද්දවල් කරන්නේ? එහෙම රෙද්දවල් කරන්නේ ඔය මගේ ෆෝන් එක නිසා. මොන ලබ්බතයකෝ මේ? කට්ටරාද? කට්ටරා. අයියෝ. කියන දේ තේරෙන්නේ නැද්ද යකෝ? මේක තොගේ ෆෝන් එකක් නෙවෙයි. මේ මල්ලි කට්නම් කරන්න එපා මට පොඩ්ඩක් කතා කරන්න දෙන්න කට්නම් කරන්න. තිබ්බද? කට්ටරා. අයියෝ. කට් කරන්න. කට් කරාදයි කට් කරානේ. තේ දෙකක්ද තේරෙගත් නෑ. කට් කරාදයි. කට් කරානේ. මං ගන්න. මේ මල්ලි මම මේ අවසාන වතාවට කියන්නේ තමුන් ෆෝන් එක ගෙනත් දෙන්නේ නැත්නම් අපි මේ පොලිසිය යනවා. හරිද? පොලිසිය යනවා. පොලිසි බැරිනම් ඕනේ වගලුවක පායන්. මං බය නෑ. අනේ යකෝ මේ උඹ මොච්චර බයිගුල්ලෙක් වෙන්න බෑ. ඇයි උඹ බයද? අනේ මේ උඹ නියම පිරිණියෙක් නම් අම්මා කිරිබිල්ල තියනවා නම් මේ මාර ගහයට හන්දි කඩේට වරින් පුළුවන් නෑ. බයිගුල්ලා. කරුණා කරලා මගේ අම්මා මතක් කරන එක නවත්තපන්. ඇයි උඹ බයද? උඹ චණ්ඩියෙක් නම් වරින් පුළුවන් නම් උඹේ අම්මා. උඹේ අම්මා. එහෙමද? පොඩ්ඩක් ඉන්න මම දැම්ම එනවා. තොපියෝ බානවා මං අද. මොකටද මනුස්සයෝ ඒ මල්ලිගේ අම්මා මතක් කරලා බැන්නේ? නෑ ඉතින් කොහොම හරි වැඩේ වෙනවනේ අපිට වැඩේ වෙනවනේ ඌ වෙනවනේ ඉතින්. වැඩේ වෙනවා කියලා මේ කඩේ කුඩු කරයිත් නැහැ. උගේ අම්මා මතක් කරන්න. මගේ අම්මා නෑ දැන් අවුරුදු ගානක්. මට ආයෙ මතක් කර අම්මා. මගේ මැනික මේ මගේ මහත්තයා. ඕනේ ඔයා එහෙනම් ඌව කොහොම හරි හොයාගෙන දෙකක් කැනලා මගේ ෆෝන් එක අරන් ආවනේ. මොන රෙද්දද මේ කියන්නේ? අනිත් එක තමුසි මොකද මෙතන කරන්නේ? මම මෙතෙන් ආවේ මගේ නැතිවෙච්ච අම්මව මතක් කරපු බල්ලෝම හොයාගෙන. බල්ලෝ? කොහෙද බල්ලෝ? චු මේ එතකොට මේ මගේ මේ කඩේදී නැති වෙච්ච ෆෝන් එක ඔයාට කොහමද හම්බුනේ? මේ ඉන්නේ මගේ කොල්ලා? තමුන් එනකොට ඔය ෆෝන් එක ගෙදර දාලා ඇවිල්ලා තිබ්බේ. මගේ ෆෝන් එක ඕෆ් ඉඳලා ඕක අරන් මම පාරට ආවා. යකෝ මුන් දෙන්න දැන් මෙච්චර වෙලා කතා කරේ තමුන් එක්කද? නේ අම්මපා මේ වගේ ගොන් හරක්. ගොන් හරක් කියන්නේ නංගි. ඔයානේ කුමුදු නංගි අපිට ෆෝන් එක ඩයල් කරලා දුන්නේ නම්බරේ කතා කරන්න කියලා. අනේ සෝරි මල්ලි අපි තමයි ඒ විදියට කතා කරේ නොදැනුවත්කමට. මම දැන් එතකොට අර මේ නෝනගෙන් අර හොරකම් කරගෙන ගිහිල්ලා තිබ්බේ කාගේ ෆෝන් එකද? අපට උඩු මේ අපේ කෙල්ලගේ ෆෝන් එකද මං ඒ කියන්නේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔන්නේ අපේ ඉවරයි මහත්තයෝ. අනේ මුදලාලි අනේ නම්බර එකට කෝල් එකක් අරගෙන බලන්නකෝ. අනේ කෙල්ලගේ ඔක්කොම ෆොටෝස් වීඩියෝස් ඒකේ තියෙන්නේ.
අයෝ අනේ අනේ මට නම් බෑ ආයිකෝ ගන්න. ඊට පස්සේ ගොම් කරක් කියලා බැනුම් අහන්න වෙනවා. ඔයක් කොරලා තියෙන්නේ. දැන් හරිනේ. මේ ගෑන්ට කිසි අවධානයක් නැහැ කිසිම වැඩක් කරද්දි. කොයි වෙලාවෙත් කලබලයි. කොම් මේ හදලා මං ගන්න. මේ දුවගේ ෆෝන් එක මේ මෙතන රින්ගනවා. අනේ මේ කොහොමද එහෙම වුනේ? අනේ දිනේ මේක නම් ආශ්චර්යයක්. ආශ්චර්යයක්. තරපන් ඔගේ ගොලුවට දෙකක් දෙන්න. මේකට තේරෙන්නේ නැද්ද මේකේ දුවගේ ෆෝන් එක තමයි අතන තියෙන්නේ කියලා. දැක්කද? මම මහත්තයාට හැමදාම කියනවා නේද? පව් කරේ නැත්තම් දෙවිය අපට කොහොම හරි පිහිට වෙනවා කියලා. හොරකම් කරව ෆෝන් එක දෙවිය අපට කොහොම හරි මෙතන මතු කරලා දුන්නා. සුරිල් අන්න පුතා වාඩ අනිවාර්යෙන් දෙනවා. එහෙම කරන්නේ නෑනේ ඉතින්. හරි අනේ මේරිගේ සල්ලි නෑ පුතා. සල්ලි තිබ්බනම් ඉතින් මේ උදින් නෑනේ පුතා. සල්ලි දෙනවා අනිවාර්යෙන්. කිව්වම ඉස්සෙල්ලා. අහලගොඩ හොරකම් කරගෙන ගියාට එකපාර ෆෝන් එක අතුරුදහන් වුණානේ. මේ වැඩකාරීට බොරු බෑ. දෙවියෝ අපිව රකින්න. දෙවියෝ අපිව රකින්න. මොකද්ද? මේ මෙන්න මෙහෙම. තවත් ලැජ්ජා කරන්නේ නැතුව. කොපෝනේ. සුරිල්